ආයිබෝවන් සුබ දවසක් ගාඩන් ලංකා YouTube channel එකකට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ ගල්ගමුව ඇහැටුව ගොවිජන බල ප්‍රදේශයට අයත් නිශාන්ත ජයසිංහ කියන තරුණ ගොවි මහත්තයාගේ වගා භූමිය වෙත. ඔය කට්ටියට මේ පේන්නේ අර්ධාරක්ෂිත ගෘහයක්. එතකොට මේ අර්ධාරක්ෂිත ගෘහය ගැන තමයි මම ඔය කට්ටියට අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළමුවෙන්ම කියන්න ඕනේ මෙම අර්ධාරක්ෂිත ගෘහය ලබා දීම සඳහා පළාතේ කෘෂි උපදේශකතුමන් නිලංග බස්නායක මහත්මයා ඒ වගේම දේශගුණික සුහුරු ව්‍යාපෘතියේ අපගේ නියෝජිත හස්ත මහත්මයා ඒ කට්ටිය තමයි මේකට සම්පත්දායකත්වය ලබා දුන්නේ. ඒ කියන්නේ මේ නෙට් එක ලබා දුන්නේ රජයේ ප්‍රතිපාදන සහ පෞද්ගලික ප්‍රතිපාදන වලින් 120 දායකත්වයේ මත. එතකොට මම පළමුවෙන්ම කියන්න ඕන නිසාම් ජයසිංහ ගොවි මහත්මයා ගැන. එතුමන් ඇත්තටම සම්ප්‍රදායානුකූල දීර්ඝ කාලයක් තිස්සේ කුසු කර්මයේ යෙදෙනවා. එතකොට අර නව තාක්ෂණය කියන එක එතුමා මම හිතන්නේ දැනගෙන හිටියෙත් නෑ, අත්හදා බැලුවෙත් නෑ. ඒතකොට පළවෙනි වතාවට තමයි එතුමා මේ තාක්ෂණය යොදාගන්නේ. එතකොට එතුමා මීට කලින් විවිධ වගා කරා. එතකොට මේ විවිධ වගා සිදු කරනකොට අර නියමිත ඉලක්කය කියන එක ඇත්තටම යන්න බැරි වුණා. ඉතින් මූලික ආයෝජනයක් කරමින් තමයි මෙතුමා මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. අපි බලමු නිශාන්ත ගොවි මහත්තයත් එක්ක කතා කරලා කොහොමද මේ පැකේජ් එක හදාගත්තේ. එතකොට මොනවද මේකේ වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අපේ කතාවේ කතානායකයා තමයි මේ නිශාන්ත ජයසිංහ මහත්මයා. ඉතින් අපි නිශාන්ත ජයසිංහ මහත්තයත් එක්ක අහමු එතුමන් කවුද? එතුමන් කරන්න යන මේ ව්‍යාපෘතිය මොකක්ද කියලා. පළමුවෙන්ම ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් සගර මහත්තයා. නිශාන්ත ජයසිංහ මහත්තයා එතන මට කියන්නකෝ ඔබතුමා කවුද කියලා මුලින්ම. මම ජේ නිශාන්ත ජයසිංහ. දැනට මම ගල්ගොම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇහැටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මානක ලේකම් කියන ගමේ තමයි දැනට මම පදිංචිලා ඉන්නේ. මම ශ්‍රී ලංකා යුද හමුදාවේ දැනට විශ්‍රාමිකයෙක්. මම 2021 වර්ෂයේ තමයි සගර මහත්තයා විශ්‍රාම ආවේ. ඊට පස්සේ මට පොඩි අදහසක් ආවා මේ තමන්ගෙම කියලා මේක ගොවිතැනක් කරගෙන ඒකෙන් පොඩි තෘප්තිමත් භාවයක් ලබාගෙන මගේ වත්ත එකට පිළිවෙලට කරගන්න ඕන කියලා. ඊට පස්සේ මම ඉස්සර මන්නාසි වගාව තමයි සාගර මහත්තයා බැස්සේ. ඊට පස්සේ අන්නාසි වගාව කරගෙන යනකොට මට මේ සාමාන්‍ය කාලගුණික විපර්යාස දේශගුණික වගේ සත්තුන්ගේ විවිධ හානි සිද්ධ වුණා. ඊට පස්සේ මම ඒක ඇතෑරියා. ඉතින් පාඩුවල මේ හරි මම ඒක ඇතෑරියා. ඊට පස්සේ මට ආපහු ආය මේ කොමාරිකා වගාව පොඩ්ඩක් පහුගිය කාලේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම කොමාරිකා වගාවට බැස්සා. කොමාරිකා වගාව මේ ඊට පස්සේ ඒක සාර්ථක වුණා. ඒක පස්සේ අර ගැනුම් කාර්යයක් නැතුව මේවා වෙලා මිල පහළ යෑමත් එක්ක ඒකත් ඒ කාලෙන් කාලෙට ඒක ව්‍යාප්තියත් එක්ක ඒක අඩු වෙලා ගියා. ඊට පස්සේ අර ඔබට ඉස්සරහින් පේන අල්පොන් සම්බ වගාව මම ඒක සාර්ථකව අඹගස් 25කින් පටන් ගත්තා. ඊට පස්සේ ඒක ඇත්තටම සාර්ථක වුණා. දැන් ඒකේ ප්‍රතිඵල මම නෙළමින් ඉන්න. ඊට පස්සේ තමයි මට මේ ලැබුණේ මේ අදහසක් ආවා මේ හැමදාම අපේ මේ ප්‍රදේශෙත් එක්ක මේ ගල්ගමුව කියන කෂ්ට කරසෙත් එක්ක අපි ජීවත් වෙනකොට මේ අපි මහන්සි වුණාට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් අපිට ගන්න බෑ කියලා මේ අපි ගොවිතැන් කරන ඒ වටපිට රාමුවත් එක්ක. ඊට පස්සේ සාගර මහත්තයා මට හිතුණා මේ නෙට් එකක් ඇතුලේ කියලා. ඊට පස්සේ මම ඇහැටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොවිජන සේවකත් එක්ක කතා බහ කරගෙන මට ඒ කුෂ්කර්ම උපදේශක ඒ බස්නායක මහත්තයා ඊට පස්සේ වාරිසූරු ව්‍යාපෘතියේ ඒ හසිත මහත්තයා මේ උපදෙස් දීලා සම්පත්දායකත්වයේ දීලා ඇත්තට මේ එයාලගේ ශ්‍රමදායකත්වය පවා මට දීලා මම අද මේ තත්ත්වෙට මේක දැනට මේ බීජ සාගර මහත්තයා මේකේ බීජ දැනට මම ඉඳලා තියෙන්නේ. දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා මේකේ බීජ ඉඳලා තියෙනවා මම. ඒ වගේ මේක මම මේ අත්හදා බැලීම වශයෙන් මේ එතකොට පළවෙනි වතාවට මම මේ වගාව තමයි පටන් ගත්තේ. මගේ සාගර මහත්තයා මේ මුල් වගාව මම පටන් ගත්තේ මේකේ. ඒත් එක්ක ඉදිරියට මේක ව්‍යාපෘතියක් වශයෙන් කරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක තමයි මගේ මේ මුල්ම වගාව කියලා මම ඔබතුමාට දැන් සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. අලුත් තාක්ෂණයත් එක්ක මේ විදිහට වගාවක් කරනකොට ඇත්තටම සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ සාර්ථක ප්‍රතිඵල ඔය කට්ටියට ඉස්සරහා වීඩියෝ එකකින් මම කියලා දෙන්නම් මේ නිශාන්ත ජයසිංහ මහත්මයා. මෙතුමාට ඇත්තටම මමත් වගා උපදෙස් ලබා දෙනවා. එතකොට මේ මමත් නිතරම ඇවිල්ලා මේකේ නිතරම දේවල් හොයලා බලනවා. ඉතින් බලමු මෙතුමාගේ මේ වගාව ඉදිරියට කරගෙන යනකොට කොහොමද පොහොර යොදන්නේ කොහොමද, කෘමිනාශක යොදන්නේ කොහොමද, දියර පොහොර වර්ග යොදන්නේ කොහොමද
ඒ සම්බන්ධව එතුමත් එක්ක මගේ තියෙන දැනුමත් එතුමාට බෙදා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන්ට එතුමා මේ කොමඩුව ගාව තමයි මේක හදලා තියෙන්නේ. ඔය කට්ටියට මේ පේනවා මේක මේ ඉරිගේෂන් එක ඩ්‍රිප් ඉරිගේෂන් එකක් තමයි ගහලා තියෙන්නේ. ඒකට බින්දු ක්‍රමයට තමයි යන්නේ. මේකේ සාමාන්‍ය මේ එක නිපල් එකකින් පැයකට වතුර ලීටර් දෙකක් පිට කරනවා. එතකොට මෙතුමා මේ බීජ හදලා තියෙන්නේ මේ වලක් කර වලක් තමයි හදලා තියෙන්නේ. මේ වලවල් දෙක අතර පරතරය අඩි දෙකක් වෙනවා. එතකොට මේ පේලි අතර සාමාන්‍ය අඩි 1.5ක පරතරයක් තියෙනවා. මේකත් අර 6 සෙට් ක්‍රමයට වලක් කර වලක් එහෙම තමයි හදලා තියෙන්නේ. එතකොට මේකේ කාණු ප්‍රදේශය අඩි 1.5ක් විතර තියෙනවා. ඇත්තටම මේකේ වාසිය තමයි වැස්සට ඊට පස්සේ දැඩි පෑවිල්ලට දෙකටම මේක ඔරොත්තු දෙනවා. මොකද වැස්සත් මේක උස් පාතියක් තියෙනවා. ඉස්සරහට ඇත්තට වෙහි කාලයකුත් නෙමෙයි ඉන්නේ. වෙහි කාලයක් ආවත් මේකෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට මේ කාණුව පුරා හොඳට අපිට කොමඩු වගාවක් වගේ හොඳට රැහැන් පැතිරලා යනවා. ඒතකොට මේ සම්පූර්ණ භූමියම ඒ වගාවෙන් ආක්‍රමණය කරගන්න පුළුවන්. එතකොට නිශාන්ත මහත්මයා මේ ඔයා ඇත්තට මේකට ඉරිගේෂන් පද්ධතියක් සකස් කරලා තියෙනවා. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඉස්සරහට ඔබතුමා ගොවියෙක් විදියට කියන්නේ මේ අලුත් තාක්ෂණයත් එක්ක බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? රටේ ඉන්න අනිත් තරුණ ප්‍රජාවට මොන හරි ඔබතුමාට කියන්න දෙයක් තියෙනවනේ. එතකොට මේ මොකක්ද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? එතකොට මේකෙන් සාගර මහත්තයා දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේ මගේ මේ මූලික මට්ටමේ මේ මාසේ ඒ කියන්නේ ජනවාරි මාසෙත් එක්ක මම මිරිස් වගාවකට යන්න තමයි මූලික අදහස තිබ්බේ. ඒකට මොකද මූලික හේතුව දැන් ඔබතුමා මේකේ බිම් මට්ටමේ ඉඳන් මට මේ උපදෙස් ටික ලබා දුන්නා. මම ඒකෙන් ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ පාත්ති සැකසීමට ඉරිගේෂන් ලයින් එක හදාගන්න, ඊට පස්සේ මේකේ වට ප්‍රමාණය මෙව කරගන්න. එතකොට මේකේ මේ නෙට් එකට එතකොට ඔබතුමාගෙන් 75ක විතර මට සම්පත්දායකත්වයේ ඊට ඔබතුමාගේ ශ්‍රමදායකත්වයේ මම ඒකට මුලින්ම ඔබතුමාට කරු කරන ගමන් මේ ඊට පස්සේ මම සාගර මහත්තයා දැන් මේක මූලික අවධියේ මම නිකන් අර කනිකොමඩු වගාවේ ඊට පස්සේ මම මේකේ මිරිස් වගාවට යන්න ඒ කාලවකවානුත් එක්ක මාකට් එකක් හැදෙන විදිහ බලලා සාගර මහත්තයා බෝංචි වගාවකට මේකට උචිත විදිහට මම යන්න තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබතුමාගේ උපදෙස් ටිකත් අරගෙන ඔබතුමා මට වැඩිය හොඳ දක්ෂ ගොවි මහත්තයෙක් ඒ හින්දා ඔබතුමාගේ උපදෙස් ටිකත් එක්ක මම ඉදිරියටමයි ගොඩ මේ ව්‍යාපාරයේ මේ ඉදිරියට කරගෙන යන්න. ඔව්. තව මූලික දායකත්වය දක්වලා ඉදිරියට කරගෙන යන්න තමයි මේ සාගර මහත්තයා මගේ ඊළඟ බලාපොරොත්තුව. ඉතින් අපි නිශාන්ත ජයසිංහ තරුණ ගොවි මහත්තයාට මේ වගාව හා ව්‍යාපාර මේවා තරම දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉස්සරහට අපි වීඩියෝ එකකින් මේ වගාවේ තත්ත්වය මම ඔය කට්ටියට කියලා දෙන්නම්. ඇත්තටම ඊට පස්සේ මට දැන් ඔය කට්ටියට පැහැදිලි කරන්න ඕන මේ නෙට් එක සකස් කරගත්තු ආකාරය කොහොමද කියලා. එතකොට ඒක අර නෙට් එක සකස් කරනකොට මූලික තාක්ෂණය කියන දේ මම ඔය කට්ටියට කියලා දෙනවා. ඉතින් බලමු එහෙනම් ඉස්සරහට කොහොමද මේක ගහන්නේ කියලා. ගොඩක් එහෙනම් නිශාන්ත මහත්මයා ගොඩක් ස්තුතියි ඔබතුමා මේ වැඩසටහන ආයිබෝවන්. එතකොට ඔබතුමාටත් බොහොමත් වගාවන් දියුණු වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සාගර මහත්තයා. ඉන්ටර්නෙට් එක එතකොට මේක සාමාන්‍ය මීටර 50ක් දිගයි. එතකොට උස තියෙනවා මේක මෙතන ඉඳන් මේ කරවට අඩි 10ක් තියෙනවා. එතකොට අපි බට කපා ගන්නකොට මෙන්න මේ තියෙන බට තමයි කපා ගන්න. මේ බටය සාමාන්‍ය අඩි 19මාරක් දිගයි. එතකොට මේ බටේ 1.6 ඒ කියන්නේ අඟල් 1මාර ගේජ් එක 1.8. ඊපස්සේ මේ බටේ උස තියෙන 11 එතකොට මේ බටේ උස එනවා අඩි 19.5ක්. එතකොට මේ බටයක් අපි කපා ගන්නකොට අඩි 11කට තමයි කපා ගන්න. එතකොට මේ බටයක් අඩි 11ට කපලා ඉතුරු කොටස ඊළඟ බටයක් සකස් කර ගන්නකොට පාස් කරනවා. එතකොට මේ බටය අඩි 11ට කපා ගන්නවා. එතකොට මේ බටයක් දාන්නේ සාමාන්‍ය අඩි 10ක්. මේ බට දෙකක් අතර පරතරය අඩි 10යි. එතකොට අඩි 12ක් දැම්මට ගැටලුවකුත් නැහැ. මොකද මේ හුලං අඩුයි නම් අඩි 12ක් විතර දැම්මට කමක් නැහැ. එතකොට ඊට පස්සේ අපි කරගන්න ඕනේ මෙන්න මේ මුක්කු කණු දෙන එක. මේ මුක්කු කණු දෙන එක සාමාන්‍ය අඟල් 3 කාලේ බටේ ගන්නවා නම් හොඳයි. අඟලේ බටේ ගන්නවා නම් ඒකත් වඩාත් හොඳයි. මේ අඟල් 3 කාලෙන් ගත්තොත් එතකොට අඟල් 3 කාලේ මේ බටේ අඩි 19.5ක් දිගයි. එතකොට මේක මේ නම් තියෙන්නේ මේ බටේ කොටස් 3කට කඩලා තියෙනවා. එතකොට කොටස් 3කට කපා ගත්තාම සාමාන්‍ය අඩි 6ක් විතර වගේ තමයි උස හිටින්නේ.
එතකොට මේක සාමාන්‍ය කොටස් දෙකකට කපා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අඩි 19මාරේ බටේ කොටස් දෙකකට. ඒ කියන්නේ සාමාන්‍ය දල වශයෙන් අඩි 9මාරක් විතර වගේ තමයි මේ බටයක් එතකොට හිටින්නේ. එතකොට මේක උඩට දුන්නාම මුක්කු කනුව එතකොට අර එළියෙන් එන හුලම් ප්‍රවාහය සෑහෙන මේක පොරොත්තු දෙනවා. එතකොට මේක අර අල්ලා ගන්න පුළුවන්. මේක අර ටිකක් පාතර වෙන්නකොට උඩින් එන හුලම් ප්‍රවාහය වැඩි හින්දා මේ බටේ නැමෙන්න බලනවා. එතකොට මේ මුක්කු කණු දෙනකොට මේ මුක්කු කණු සාමාන්‍ය කණුවක් කර කණුවක් අර විදිහට දෙන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ අර්ධාරක්ෂිත ගුහේ ඇතුල් වීමේ දොරටුව. එතකොට මේක සාමාන්‍ය අඩි 10 ප්‍රමාණයේ කොටුවක් තමයි හදාගන්නේ. අඩි 8ක් වුණත් ගැටලුවක් නැහැ. නෙට් හවුස් එක ලොකු වෙන තරමට මේකත් ලොකු වුණාට කමන්නේ. මේක අක්කර කාලක වාගේ නම් සාමාන්‍ය අපි ඉදි කරන්නේ මේක සාමාන්‍ය අඩි 8කට වුණාට කමක් නැහැ. එතකොට තව දෙයක් කිව්වොත් මේ නෙට් හවුස් එකක් අර්ධාරක්ෂිත ගෘහයක් සාමාන්‍ය අක්කර කාල සහ අක්කර භාගය කියන පැකේජ් තමයි එන්නේ. එතනින් එහාට වැඩි කරගන්න යන්න එපා. මොකද කෘමි සත්තු අක්කරයක් වගේ භූමි ප්‍රදේශයක මේ නෙට් එක ගැහුවොත් කෘමි සත්තුන්ගේ හානිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අක්කර භාගයක ප්‍රමාණයකට හෝ කාලක ප්‍රමාණයකට ගැහුවට කමක් නැහැ. අක්කර කාලක ප්‍රමාණයකට මේ වගේ මීටර 50ක් දිග නෙට් රෝල් 3ක් ඕනේ. එතකොට අක්කර භාගයක නම් නෙට් රෝල් 4ක් ඕනේ. අක්කරයට නම් නෙට් රෝල් 5ක් අයත් අතර ප්‍රමාණයක් යනවා. එතකොට අපි මේකේ දොර හදනකොට හුලං එන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තමයි මේ දොර හදන්න ඕනේ. එතකොට මේ දොර සාමාන්‍ය අඩි 5ක් හෝ 6ක් උසට සකස් කරගත්තට ගැටලුවක් නැහැ. එතකොට මේක තමයි ප්‍රධාන දොර. මේ දොරෙන් පස්සේ තියෙනවා තව මේ කාමරේට ආවම පස්සේ මේ පේනවා මේ ප්‍රධාන දොර. ඊට පස්සේ මේ තියෙන්නේ ඔය කට්ටියට දෙවෙනි දොර. මේක දෙවෙනි දොර. එතකොට අරකින් අපි ඇවිල්ලා මේකේ පොඩි වෙලාවක් රැඳිලා ඊට පස්සේ මේ දොර මේවා කරනවා. එතකොට මේ දොරවල් හැමතිස්සෙම ඇතුළට අරින්න පුළුවන් වෙන විදිහට නැතුව මෙන්න මේ එළියට අරින්න තමයි සකස් කරගන්න ඕනේ. ඔකට මේ පේන දොර නිවැරදි ආකාරයට සකස් කරලා තියෙනවා. මේකෙත් මේ පොඩි අත්හැරීමක් වෙලා තියෙනවා. මේ දොරත් අනිත් පැත්තට දැන් සකස් කරනකොට දොර මේ පැත්තෙන් නම් මෙහාට තමයි ඇරෙන්න ඕනේ. කොට අඟල් 3 කාලෙන් තමයි විදින්න ඕනේ. සාමාන්‍ය අඩියක් පමණ දුරින් මේ බටේ සිදුරු කරගන්න ඕනේ. බටේ සිදුරු කරගත්තාම සාමාන්‍ය මේ පොප් රිවට් ගහනකොට සාමාන්‍ය 3 කාලේ විතර පොප් රිවට් එක තමයි ගහන්නේ. එතකොට 3 කාලේ පොප් රිවට් එක හොඳට ඝනකම තියෙනවා. එතකොට මේ විදිහට අඩියෙන් අඩිය තිබ්බන් පස්සේ වෙන්නේ හොඳට මේ නෙට් එක කුලඟට ඇදිලා හිටිනවා. තව දෙයක් කිව්වොත් මට කලින් කියන්න බැරි වුණා මේ GI බට හැම එකම ඇන්ටි කොරොස් ඒ කියන්නේ අර තින්ත ආලේපන කරගන්නවා නම් හොඳයි. මොකද කාලයත් එක්ක මලකට ගන්න බලනවා. ඒක එකක්. අනිත් එක තමයි මේ බටේ දාලා ඉවරුනන් පස්සේ නෙට් එක ගහලා ඉවරුනන් පස්සේ ඔය කට්ටියට අර පේන උඩ කෙරවල තියෙන්නේ. ඒකට එතෙන් අනිවාර්යෙන් මොන හරි නොබ් එකක් දාන්න ඕනේ. නැත්තම් මේක උඩින් ජලය ඇවිල්ලා මේ බටේ ජලය පිරුණොත් මේ බටේ මේ මුලින් කඩලා යනවා. එතකොට අර ලොකු හුලඟක් ආපු වෙලාවක මේක අනිවාර්යෙන් කඩාගෙන යෑම සිදු වෙනවා. ඊට අමතරව අපි කොච්චර මුක්කු කණු දුන්නත් ඔය කට්ටියට මේ පේන මේ ආකාරයට මේ මෙන්න මේ කම්බියකින් ඝනකම් කම්බියකිනුත් නෙට් එක තැන් තැන් ඒ වගේ බැඳ ගන්නවා නම් හොඳයි. මොකද ලොකු හුලඟක් ආවොත් මේකට ඇත්තටම දරා ගන්න බෑ. මේකේ අඟලට සිදුරු 40ක් තමයි තියෙන්නේ මේ කොටු. අඟලට කොටු 40ක්. එතකොට මේකේ හුලං ආවත් ඇතුළට හුලම් පාර යන්නේ හුලම් බදනවා. එතකොට මේක පෙරලෙන්න බලනවා. එතකොට මේක සකස් කරනකොට මූලික අවධානයක් දෙන්න. එතකොට මේකේ බිමට දානකොට සාමාන්‍ය අර ඔය කට්ටිය දන්නවා අර මේ ටිකක් ලොකු ඝනකම් වලක් තමයි හාරන්න ඕනේ. සාමාන්‍ය දැන් වර්තමානයේ තියෙන මැෂින් ඒවා එකකින් හාරනවා නම් හොඳයි. සාමාන්‍ය අනිවාර්යෙන් අඩි 1මාරක් යටට මේක හාරන්න ඕනේ. හාරලා හොඳට කොන්ක්‍රීට් කරන්න ඕනේ. ලී කණු දානවා නම් ඒකත් ඒ විදිහට කරාර කමන්නේ. අනිවාර්යෙන් කොන්ක්‍රීට් දාන්න ඕනේ. මොකද මේ සාමාන්‍ය වැලි පොලොවක් සහ බුරුල් පොලොවක් තියෙනවා නම් මේක ලොකු කුලකට එහා පැත්තට පෙරලෙන්න බලනවා. ඉතින් යාළුවනේ ඔය කට්ටියට මම ගොඩක් දේවල් කියලා දුන්නා. සමහරට මම කියපු වගේ නොකියුණු දේවලුත් ගොඩක් ඇති. එහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මගේ දුරකථන අංකය ඔය කට්ටියට දාලා තියෙනවා. ඒකෝට ඒකට අනිවාර්යෙන් ඇමතුමක් ලබා දෙන්න. ඒ වගේම තව මේ සම්බන්ධ වුණා හරි තවත් විස්තර දන්න කට්ටිය ඉන්නවනම් ඒ කට්ටියත් මගේ කමෙන්ට් තීරුවට ඇවිල්ලා ඒ ඊට වැඩි දෙයක් දන්නවා නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරන්න. මොකද අපි ඊළඟ ව්‍යාපෘතියක් ඉදිරි කරනකොට ඒ වාගේ අපෙන් වෙන අඩුපාඩු සියලු දේම
හොඳ පැත්තට අරගෙන මේ සාර්ථක ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්න. සියලු දෙනාගේම වගාවන් සාර්ථක වේවා කියලා හැමදාමත් වාගේ හදවතින්ම සුබපත්